මේ නම් මගේ ජීවිතේ තවත් ලස්සන දවසක්. ඉතින් අද උදේ ඉඳන්ම අපිට රැස්ස. හස්බන්ඩ්ුත් ගෙදර නැති නිසා මට නම් ඉතින් අද දවස චුට්ටක් කම්මැලි. වැස්ස අඩු වෙනකන් ඉඳලා මම ආව කෙසෙල් මුව එකක් කඩා ගන්න. අද මම මේ කෙසෙල් මුවේකෙන් රස කෑමක් හදන්න තමයි ඉන්නේ. ඔන්න දැන් ඒ කෙසෙල් මුව එකත් කඩාගෙන මම ආපහුම ගෙදර යනවා. ඔන්න ආයෙමත් වැස්ස වහින්න පටන් ගත්තා. ඔන්න දැන් මම ගෙදර ආවා. ඉතින් මම අද උදේට කන්න රොටිය හදලයි තිබුණේ. බලන්න ආසම කාටුන් එකකුත් බලන ගමන් මම උදේට කෑම කෑවා. ඒ රස රොටි එකත් කාලා මම කාමරේට ආවේ මේ දවස්වල මම ආසාවෙන්ම කරන වැඩක් කරන්න. මේ මම මහන්නේ කිචන් ටවල් එකක්. කඩේ තියෙන පාට සර්වියට් අරගෙන ඒවා මම ආස විදිහට වෙනස් කරලයි මම මේ කිචන් ටවල්ස් හදාගන්නේ. දවසින් දවස මම මේ දේවල් එකතු කරගන්නේ මගේ අලුත් පුංචි කුස්සියට. ඒ කුස්සිය වැඩ ටික මේ දවස්වල කරන ගමන්නේ තියෙන්නේ. වචන වලින් අච්චරයි මෙච්චරයි කියලා ඉවරවත් කරන්න බැරි මහා මොකක්ද ලොකු අමුතු සතුටක් ඒ ගැන මගේ හිතේ තියෙනවා. මම ඉතින් ඔන්න දැන් ලෑස්ති වෙන්නේ දවල්ට බත්තු යන්න. අර මම අරන් ආපු කෙසෙල් මුව එකෙන් දැන් මම මෝජු එකක් හදනවා. මුලින්ම මේ වගේ හරි හීනියට මේක කපා ගන්න ඕන. ඊට පස්සේ ඒක හොඳට බැදගෙන අර අපේ බඩු මෝජු හදනවා වගේම මේක හදා ගන්නවා. ටිකෙන් ටික කාලයත් හරි ඉක්මනට ගෙවිලා ගියා. මම දැන් කෑම උයලත් ඉවරයි. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම උයාගත්ත දේවල්. ඉතින් ඉක්මනට බත් එකකුත් බෙදාගෙන උණුවෙන්ම කන්නයි මම මේ හදන්නේ. ඉතින් ඔන්න බත් එහෙම කාලා මම ආවා අපේ ගෙදර පරණ බඩු දාලා තියෙන කාමරේට. මේ කාමරේ එක තැනක මම මේසයක් දාලා ඒක උඩ තියලා තියෙනවා මගේ පොත්. මේ පොත් මම ඉස්කෝලේ යන කාලේ මම චූටි කාලේ ආසාවෙන් පාවිච්චි කරපුවා. ඔන්න ඒ පොත් ගොඩෙන් පොත් ටිකකුත් තෝරගෙන මම සාලට ආවා. නැටුම් කියන්නේ ඉස්කෝලේ යන කාලේ මම ගොඩාක් ආසාවෙන් ඉගෙනගත්ත විෂයක්. ඒ කාලේ සමස්ත ලංකා තරඟවලට පවා යන්න මට පුළුවන් වුණා. හැබැයි ඒත් උසස් පෙළ විභාගයේ පටන් ගත්තට පස්සේ නැටුම් කියන දේ හිමින් මගේ ජීවිතෙන් ඈත් වුණා.
මගේ ජීවිතේ මම ආසම කාලේ තමයි උසස් පෙළ කාලේ. පෑන් තින්ත වලින් හැඩ කරපු අකුරු වලින් පිරුණු මේ පොත් මට නම් නිකන් පොතක්ම විතරක් නෙමෙයි. මේ පෙරලන හැම පිටුවක් ගානෙම මගේ ජීවිතේ මොකක්ම හරි ලස්සන මතකයක් හැංගිලා තියෙනවා. ඉතින් ඒ දේවල් හරි ලස්සනට ආයෙම මට මතක් වෙන්නේ හරියට නිකන් මගේ අතීතය ගැන මමම අධ්‍යක්ෂණය කරපු පරණ චිත්‍රපටයක් වගේ. ඔන්න ඊට පස්සේ පරණ බඩු කාමරේ පොඩ්ඩක් අතු ගාලා මමත් ඇඟ සෝද ගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ වඩේ හදන්න. ඔන්න මුලින්ම වඩේ පිටියක අනලා මම පැය භාගයක් වගේ පිපෙන්න තියෙනවා. ඔන්න දැන් මේ විනාඩි 30කට පස්සේ මම ඉක්මනින්ම වඩේ ටික හදන්නයි යන්නේ. ඉතින් හස්බන්ඩ්ත් තව ටික වෙලාවකින් ගෙදර එනවනේ. මම එයාටත් එක්කමයි මේ වැඩේ හදන්නේ. මේ වෙද්දි නම් මම වැඩේ ටික හදලා ඉවරයි. ඔන්න දැන් මම මේ වැඩේකට ලුණු මිරිස් දාගන්නයි හදන්නේ. ඉතින් ඉස්සර අපේ ඉස්කෝලේ ළඟ කඩයක් තිබුණා. ඔය කඩේ මීටත් වඩා ලොකු වඩේ එකක් හොඳට ලුණු මිරිස් එහෙම දාලා රුපියල් 10යි. දැන් නම් ඉතින් වඩේ එකක් ගන්න රුපියල් 100ක්වත් ඕනේනේ. මේ සීතල වැස්සේ උණුම උණුවෙන් වඩේ එකකුත් කන ගමන් රසයට සීනි දාලා හදාගත්ත තේ එකක් බොන්නයි යන්නේ. දැන් නම් ඉතින් වැස්ස ටිකක් අඩු වුණා. මම ඉක්මනටම ආවා මගේ පින්කි පැටියව බලන්න. ඉතින් ආපු ගමන්ම මුලින් මෙයාගේ කෑම එක ලෑස්ති කරා. පින්කි ගොඩාක් ආසයි කෙසෙල් කන්න. ඒ නිසාම මම හැමදාමත් එයාගේ කෑම එකට කෙසෙල් එකතු කරනවා. ඔන්න මේ ඉතින් එයා හරිම ආසාවෙන් එයාගේ කෑම එක කන වෙලාව. ඉතින් අද දවසම එයා යාගේ ගේ ඇතුළට වෙලාම හිටපු නිසා චුට්ටක් කම්මැලි ඇතිනේ. මම ඉතින් එයත් එක්ක ටික වෙලාවක් සෙල්ලම් කරා. ඔන්න දැන් මම ගෙදර ආවා. මම දැන් නාගන්නත් ඕන. ඉතින් ඊට කලින් මට හිතුණා බුදු පහන තියෙන තැන චුට්ටක් දූවිලි පිහදාලා අස් කරගන්න. මම 3 පාරක්ම උසස් පෙළ විභාගය ලිව්වා. ඉතින් ඔන්න 3 වෙනි පාර තමයි මට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න තරම් විභාගය පාස් වුණේ. ජීව විද්‍යාවංශයෙන් ඉගෙන ගත්ත නිසා පුංචි නර්ස් නෝන කෙනෙක් වෙන්න හරි එහෙමත් නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මොනවාම හරි රස්සාවක් කරන්න ඒ ගැන ඉගෙන ගන්න පුළුවන්කම මට තිබුණා. ඒත් මගේ ජීවිතේ පෞද්ගලික හේතුවක් නිසා මම කැම්පස් එකට ගියේ නැහැ. හරිම අමාරු වෙන්නුනත් සමහර තීරණ තියෙනවා අපිට අර ගන්නම සිද්ධ වෙනවා. ඔන්නේ වැඩේ ඉවර වෙලා මම මේ කරන්නේ ගෙදර තිබුණ ගස් ලබු වැට ටිකක් හිටව ගන්න එක. මුලින්ම මේ වගේ පැකට් වල හිටවගෙන ඊට පස්සේ තමයි මම පොළවේ හිටවගන්නේ. මෙතන පුංචි වහලයක් තියෙනවා. ඒක නිසා වැස්සෙන් ආරක්ෂා කරගෙන මට තියාගන්න පුළුවන්.
දැන් නම් මම හොඳට නාගත්තා. වැස්ස දවසට එළිය තියෙන සීතලත් එක්කම නාපුහාම නම් ඇඟට දැනෙන්නේ හරීම නැවුම් හැඟීමක්. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ පාඩම් වැඩ පටන් ගන්න. මේ දවස්වල මම ආසාවෙන්ම ලෑස්ති වෙනවා අලුත් රස්සාවකට යන්න. ඒ රස්සාවට යන්න නම් මට විභාගයක් තියෙනවා පාස් වෙන්න. මම යන්න හදන රස්සාව මොකක්ද කියලා විභාගයේ පාස් වුණොත් ඔයාලටත් මම කියන්නම්. ගෑනු ළමයින්ගේ ජීවිතය කියන්නේ හරියට වීදුරුවක් වගේ. එකපාරක් බිම වැටිලා කැඩුනොතින් ආයෙම කොයිතරම් උත්සාහ කරත් තිබුණු තත්වයට ගන්න අමාරුයි. අන්න ඒ කතාව තේරුම් අරන් මගේ ජීවිතය ලස්සනට පරිස්සම් කරගෙන ඉස්සරහට අරන් යන්නයි මට ඕන. ඔන්න දැන්නම් ටිකක් හවස් වෙලා. ගේ ඉස්සරහ තියෙන පාරට මම ආවේ දැන් මගේ හස්බන්ඩ් එන වෙලාව ළඟ නිසා. ඉතින් ඔන්න ඔහොමයි මගේ ජීවිතේ තවත් එක දවසක් ගත වුණේ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ආයෙමත් දවසක ඉක්මනින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.